කලින් වීඩියෝ එකෙන් මං හොඳින් පැහැදිලි කරලා දුන්නා මානසික ආතතිය අධිකව තිබුණොත් අපේ ජීවිතයට සහ මනසට සිද්ධ වෙන බලපෑම මොකක්ද කියන එක. ආතතිය කියන්නේ හරියට ඇතුවත් බැරි නැතුවත් බැරි වගේ දෙයක් නේද? මානසික ආතතිය ශුන්‍ය කරලා ඉන්න හිතනවා නම් ඒක නිකන් හරියට අපි කම්ෆර්ට් සෝන් එකේ ඉන්න පුරුදු වෙනවා වගේ. කම්ෆර්ට් සෝන් එකේ ඉන්නකම් growth එකක් සිද්ධ වෙන්නෙත් නැහැ, වර්ධනයක් සිද්ධ වෙන්නෙත් නැහැ. හැබැයි අපි කවුරුත් කැමති නැහැ ස්ට්‍රෙස් එකෙන් ගොඩක් කල් ජීවත් වෙන්න. එහෙනම් අපි කරන්න ඕනේ ස්ට්‍රෙස් එක බැලන්ස් කරගෙන යන එක. එතකොට තමයි අපිට අපේ ජීවිතේ සතුටෙන් සහ තෘප්තියෙන් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. ආතතිය පාලනය කරගත හැකි ක්‍රම 30ක් මම විවිධ වීඩියෝස් 3කදී එපිසෝඩ් සීරීස් එකක් විදියට කතා කරන්න කැමතියි. මේ වීඩියෝ එකෙන් අපි බලමු ජීවන රටාව වෙනස් කරගෙන ආතතිය අඩු කරගන්න පුළුවන් ක්‍රම 10ක් ගැන. 1. ඔබේ නිින්ද ආරක්ෂා කර ගැනීම. ආතතිය වැඩිපුර තියෙන දවස්වල අපිට නිින්ද යන්නේ නැහැ නේද? හැබැයි නිින්ද නොයාම නිසා ආතතිය තවත් වැඩි වෙනවා. අනිත් දවසේ නැවතත් දැඩි විඩාවක්, දැඩි කාංසාවක් දැනෙන්න පටන් ගන්නවා. නිින්ද ගියේ නැත්තම්. ඒක නිකන් විෂම චක්‍රයක් වගේ. ඒ නිසා නිින්ද ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත්. ඒ සඳහා අපිට ස්ලීප් හයිජීන් ටෙක්නික්ස් භාවිත කරන්න පුළුවන්. ඒ මොනවද? සෑම දිනකම එකම වේලාවක නිදා ගැනීම සහ අවදි වීමට පුරුදු වෙන්න ඕනේ. දහවල් කාලයේදී දිගු වේලාවක් නිදා ගැනීමෙන් වැළකී සිටින්න ඕනේ. ඇඳට ගියාට පස්සේ එදිනදා ජීවිතයේ වෙන ප්‍රශ්න, කරදර, ගැටලු කල්පනා කර කල්ගත කරන්න එපා. අනිත් කට්ටියත් එක්ක තියෙන ප්‍රශ්න කෝන්තර මතක් කර දුක, වෛරය පිරිමහන දේවල් මතක් කරන්න එපා. එතකොට වෙන්නේ ඇඟේ ආතතිකාරී හෝමෝන් ශ්‍රාව්‍ය වෙලා ආයමත් බොඩි එක එලාම් සිටුේෂන් එකකට, එහෙමත් නැත්නම් ස්ට්‍රෙස් සිටුේෂන් එකකට යන එක. එතකොට ආයමත් නිින්ද යන්නේ නැහැ. 2. හොඳ ආහාර පුරුදු අනුගමනය කිරීම. රාත්‍රී කාලයේදී විශේෂයෙන්ම නිින්දට කලින් අධික ලෙස කැෆේන් අඩංගු ආහාර සහ ද්‍රාවණ පානය කිරීමෙන් එහෙම නැත්නම් භාවිතා කිරීමෙන් වැළකී සිටින්නට ඕන. විශේෂයෙන්ම අධිසාන්ද්‍ර කෝපි, රෙඩ් බුල් වගේ ද්‍රාවණවල අධික සාන්ද්‍රණ වලින් කැෆේන් අඩංගු වෙනවා. ගොඩක් වෙලාවට ළමයි පාඩම් කරන්න පහසු වෙන්න කියලා අවධානය වැඩි කරගන්න කියලා කැෆේන් අඩංගු කෝපි, රෙඩ් බුල් වගේ ද්‍රාවණ ගොඩක් පාවිච්චි කරනවා විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී. මේවා తాවකාලිකව අපේ ඇලර්ට්නස් එක වැඩි කරනවා තමයි. හැබැයි කැෆේන් වලින් අපේ අනුවේගී ස්නායු පද්ධතිය උත්තේජනය කරලා ස්ට්‍රෙස් රෙස්පොන්ස් එක ඇක්ටිවේට් කරනවා. එතකොට ඒක නිින්දට බලපානවා. එතකොට නිින්ද ගියේ නැත්නම් අපි ආයෙමත් ස්ට්‍රෙස් වෙනවා. සමහර ළමයි මේ වලට ඇබ්බැහි වෙනවා. ඒකත් ආතතිය වැඩි වෙන්න බලපාන කාරණාවක්. 3. නිතිපතා විනාඩි 20ක් ව්‍යායාම කිරීම. මේකට අපි කියනවා power walk කියලා, 20 minutes power walk කියලා. අපි එක්සර්සයිස් කරද්දී අපේ මනස ඉහිල් වෙන්න බලපාන, එහෙමත් නැත්නම් අපේ ආතතිය අඩු කරන්න බලපාන එන්ඩෝෆින්ස්, ඩෝපමින් වගේ රසායනික සංයෝගයේ ශරීරය තුල ශ්‍රාව්‍ය වෙන්න පටන් ගන්නවා. එතකොට අපේ මූඩ් එක ඉබේටම වැඩි වෙනවා. ඉබේටම අපිට සතුට සහ තෘප්තිය එන්න පටන් ගන්නවා. ඊට අමතරව අර ආතතිකාරී අවස්ථාවේදී අපේ ඇඟේ ශ්‍රාව්‍ය වෙලා තියෙන කෝටිසෝල් වගේ ශරීරයට හොඳ නැති හෝමෝන ටික දහනය කරලා දානවා. ව්‍යායාම කරනවා කියලා හැමදාම ජිම් එකට දුවගෙන යන්න ඕනෙත් නැහැ. වේගයෙන් ඇවිදීම, පාපැදි පැදීම, පිහිනීම, නර්තන කටයුතු වල නිරත වීම, වගා කටයුතු වල නිරත වීම, එහෙම නැත්නම් ගෙදර දොරේ වැඩ කටයුතු උනත් මේ සඳහා සුදුසු වෙනවා. ක්‍රියාශීලී ජීවිතයක් තමයි අපි ගත කරන්න ඕනේ. ශාරීරික ව්‍යායාම කියන්නේ හරියට නිකන් ක්‍රියාශීලී භාවනාවක් වගේ. 4. සුරතල් සතුන් සමග කාලය ගත කිරීම. බල්ලන්, පූසන් වැනි සතුන් ඇති කිරීම සහ ඔවුන් රැක බලා ගැනීම ආතතිය බොහෝ දුරට අඩු කරගන්න උපකාරී වෙනවයි කියලා විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා. දැන් කාලේ මිනිසුන්ට තමා වටේ ඉන්න අනෙකුත් පුද්ගලයන්ට ආදරය කරන්න බැරි වුණත් තමාගේ ගෙදර ඉන්න බල්ලට, පූසට, එහෙම නැත්නම් හුරතලාට හොඳින්ම ආදරය කරනවා නේද? ඒකට හේතුව තමයි මේ සත්තුන්ට කොන්දේසි විරහිතව අනිත් පැත්තට අපිට ආදරය දැක්වීමට තියෙන හැකියාව. ඒකට අපි කියනවා unconditional love කියලා. ඔයා තරහ ගිහිල්ලා බල්ලෙකුට දවසකට පාරක් ගැහුවත් ඌ අනිත් දවසේ නැට්ට වනාගෙන තමා ළඟට එනව නේද? පූසොත් එහෙමයි. අනිත් දවසේ සේරම අමතක කරලා පුරුපුරු ගාගෙන ඇඟේ දැවටෙන්න එනවා. මේ සත්තුන්ගේ තියෙන ගතිගුණේ හින්දා උන් නිරන්තරයෙන්ම අපි තුල ආදරය, සැනසීම ජනිත කරනවා. ඒ වගේම බල්ලෝ අරගෙන හවසට ඇවිදින්න යාම තුලින් ශරීරයට එක්සයිස් එකක් ලැබෙනවා වගේම මනස සැහැල්ලු වෙනවා. තනිකමක් නැති වෙනවා. පූසොන්ට ආදරය කරද්දී උන් පුරුපුරු ගානව නේද? මේ පුරුපුරු ගාන ශබ්දය අපේ මානසික ආතතිය අඩු කරන්න ඉවහල් වෙනවා කියලාත් හොයාගෙන තියෙනවා. එතකොට සත්තුන් සමග කාලය ගත කිරීම දීර්ඝකාලීනව මෙන්ම ක්ෂණිකවත් ආතතිය අඩු කරන්න ගොඩක් වැදගත් වෙනවා. 5. පරිසරයේ සමග, එහෙමත් නැත්නම් ස්වභාව ධර්මයේ සමග කාලය ගත කිරීම. මේකට අපි කියනවා take a green hour in nature කියලා. දවසකට හරිත පැයක් ගත කිරීම. ආතතියෙන් ඉන්න වෙලාවට අපි එකම තැනක වෙලා හිටියොත් ආතතිය තවත් වැඩි වෙනවා.
තමාගේ වටපිටාව පොඩ්ඩක් වෙනස් කර ගැනීමෙන් මොලේ ක්‍රියාකාරීත්වය නැවතත් යථා තත්ත්වයකට පත් කරගන්න පුළුවන්. ගස් කොළන්, සුබාදාම සහ සතුන් අතරේ කාලය ගත කරනකොට ආතති හෝමෝන අඩු වෙලා ලී ගමනාගමන පීඩනය එහෙම නැත්නම් බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු වෙන බව විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා. ඊට අමතරව හිරු එළියට නිරාවරණය වුණාම ඇඟේ තියෙන තෘප්තියට බලපාන සෙරටොනින් කියන රසායනික සංයෝගයේ ශ්‍රාවය වෙලා මනස ලිහිල් වෙන්න පටන් ගන්නවා. 6. අර්ථවත් සහ සෞඛ්‍ය සම්පන්න විනෝදාංශවල නිරත වීම. දැන් කාලේ ගොඩක් දෙනෙකුට තියෙන ආතතිය වැඩි වෙන්න එහෙමත් නැත්නම් ડિප්‍රෙෂන් වගේ රෝග තත්ත්වයන් ඇති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි Tamanට කරන්න තියෙන හිතකර එහෙමත් නැත්නම් ප්‍රයෝජනවත් විනෝදාංශ අඩුවීම. එහෙමත් නැත්නම් සමහර කට්ටියට විනෝදාංශ කියලා දෙයක් ඇත්තෙම නැහැ. හැබැයි ජීවිතේ ප්‍රශ්න කියන ඒවා නවත්තන්න බෑනේ. එදිනදා ජීවිතයේදී අපි කරන රාජකාරිවල ස්වභාවය හැටියට ප්‍රශ්න අභියෝග පොලිමේ පෙළ ගැහිලා ඉන්නේ. එකක් විසඳෙනකොට තව එකක් එනවා. මේ වගේ අවස්ථාවල මේ තියෙන ස්ට්‍රෙස් එක කනස්සල්ල අඩු කරගන්න හොඳම ක්‍රියාමාර්ගයක් තමයි විනෝදාංශවල නිරත වීම. විනෝදාංශ වුණත් කාලෙන් කාලට වෙනස් වෙන සුළුයි. ඒක ගැටලුවක් නෑ. හැබැයි යම්කිසි පුද්ගලයෙකුට විනෝදාංශ 4-5ක්වත් තියෙන්න ඕනි. විනෝදාංශ වල නිරත වීම තුලින් අපේ මොළයේ ඇතුලේ සතුට සහ සැනසීමට බලපාන ඩෝපමින්, සෙරටොනින් වගේ රසායනික සංයෝගයේ ශ්‍රාවය වෙලා අපේ ආතතිය අඩු කරනවා. 7. සංගීතයට සවන් දීම. සංගීතයට සවන් දීම තුලින් මනසට ලැබෙන ප්‍රතිලාභ ගැන මෙතනදී කතා කරලා ඉවර කරන්න අමාරුයි. සංගීතවලට සවන් දෙද්දී අපේ ඇඟේ ඇතුලේ ඩෝපමින්, සෙරටොනින්, එන්ඩෝෆින් වගේ රසායනික සංයෝග ශ්‍රාවය කරලා අපිට සතුට සැනසීම ලබා දෙනවා. ඊට අමතරව කෝටිසෝල් ශ්‍රාවයම අඩු කරලා එහෙමත් නැත්නම් ශ්‍රාවය වෙලා තියෙන කෝටිසෝල් දහනය කරලා අපේ මනසේ පීඩනය අඩු කරනවා. අපේ ශරීරය ලිහිල් වෙන්න බලපාන ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය උද්දීපනය කරනවා. එතකොට අපි කරන්න ඕනේ අපිට ගොඩක් වෙලාවට අපේ ආතතිය අඩු කරන මියුසික් සහ සින්දු අඳුරගෙන ඒවා ෆෝල්ඩර් එකක වගේ දාගෙන තියාගන්න ඕනේ. ආතතිය දැනෙන කාලවලදී අපි මේ සින්දු වලට වැඩිපුර ඇහුම්කන් දෙන්න පටන් ගන්න ඕනේ. සමහර වෙලාවට අපි නොදැනුවත්වම මේ ගීත මේ සින්දු අපේ අතීත සුන්දර මතකයන් වෙත අපිව රැගෙන යන්න බලපානවා. 8. අධ්‍යාත්මික ක්‍රියාවල නිරත වීම. ගොඩක් වෙලාවට අපේ සමාජයේ මිනිසුන්ට ප්‍රශ්න, කරදර, දුක්ඛම් කටළු ආපුවම ඒගොල්ලෝ ධර්මයෙන් එහෙමත් නැත්නම් ආගමික කටයුතු වලින් ඈත් වෙන එකයි කරන්නේ. ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන්ට ස්වභාව ධර්මයෙන් දඬුවම් ලැබිලයි කියලා. එහෙමත් නැත්නම් ඒගොල්ලන්ට ලැබෙන්න ඕන වරප්‍රසාද ලැබුණ නැහැ කියලා හිතනවා. පල්ලි පන්සල් යන්න නැතුව ඉන්න පෙළඹෙනවා. හැබැයි අපි ඇත්ත වශයෙන්ම කරන්න ඕනේ ආතතිය වැඩිපුර තියෙන දවස්වල, වැඩිපුර තියෙන කාලවල, ප්‍රශ්න අභියෝග වැඩිපුර තියෙන කාලවල වැඩිපුර අධ්‍යාත්මික කටයුතු වල නිරත වෙන එක. මෙමගින් අපේ බලාපොරොත්තු වැඩි වෙලා අභ්‍යන්තර සංසුන්භාවයක් මනසට ලැබෙන්න පටන් ගන්නවා. ජීවිතයට අර්ථයක් ගේන්න පටන් ගන්නවා. අන් අය සමග වැඩිපුර සම්බන්ධ වෙන්න පටන් ගන්නවා. යාඥා කිරීම, භාවනා කිරීම, බුදුන්ට වන්දනා කිරීම, පල්ලි පන්සල් යාම, පිරිත් ගායනා කිරීම, භක්ති ගීත ඇසීම වගේ දේවල් අපිට කරන්න පුළුවන්. විශ්වාසවන්ත ආගමික නායකයෙකුට කතා කිරීම මගින් අපේ ප්‍රශ්න ටිකක් අඩු කරලා මනස සංසුන් කරගන්න සහ තනිකම අඩු කරලා අසරණභාවය අඩු කරගත හැකි උපදෙස් ලබා ගන්නත් සමහර වෙලාවට අවස්ථාත් කරගන්න පුළුවන්. ඊට අමතරව දන් දීම තුළිනුත් මානසික සහනය වැඩි වෙනවා. සහකම්පනය කියන ගුණාංගය වැඩි වර්ධනය වෙනවා. අපි වගේම අමාරු වෙట్లా ඉන්න, අසරණ වෙලා ඉන්න, ප්‍රශ්න පීඩා වලින් ආතතියට පත් වෙලා ඉන්න පුද්ගලයන්ට උදව් කිරීම තුළින් තමුන්ගේ මානසික සුවතාවයත් වැඩි කරගන්න පුළුවන්, ආතතිය අඩු කරගන්න පුළුවන්. 9. හිතවත් අයගේ සහාය ලබා ගැනීම. ඔබේ ප්‍රශ්න හිතේ තියෙන බර තනියම දරාගෙන ඉන්නවට වඩා විශ්වාසවන්ත කෙනෙක් සමග බෙදා ගැනීමෙන් මනස සැහැල්ලු වෙන අතර ප්‍රශ්න දෙස වෙනත් කෝණයකින් බලන්න අපිට අවස්ථාව ලැබෙනවා. හැබැයි ඉතින් මෙහිදී අපි ප්‍රශ්න කියන්නේ කාටද කියන එක ලොකු අවධානයකින් කරන්න ඕන දෙයක්. මොකද සමහරුන්ට කතා කරද්දී ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඍණාත්මක දේවල්ම තමයි අපේ ඔළුවට දාන්නේ. සමහර කට්ටිය උඩින් හොඳ මුණක් පෙන්නුවට යටින් කැමති අපි අසතුටෙන් ඉන්නවට. හැබැයි සමහර කට්ටිය ඉන්නවා ප්‍රශ්න අපි කියපුවාම ඒගොල්ලෝ හැම වෙලෙම ධනාත්මක විදියට හැම දෙයක්ම හරියයි කියලා අපිව දිරි ගන්නවා. එහෙමත් නැත්නම් මොන හරි ධනාත්මක පිළිතුරක් අපිට දෙනවා ගොඩක් වෙලාවට. එහෙමත් නැත්නම් අපේ ප්‍රශ්නය නිවැරදි කරගන්න උපදෙස් ලබා දෙනවා. අන්න ඒ වගේ කට්ටියට තමයි අපි කතා කරන්න ඕනේ. 10. මත්පැන්, දුම්වැටි, අධික සීනි සහිත කෑම වගේ දේවලින් වැළකී සිටීම. සමහර කට්ටිය ස්ට්‍රෙස් වුණාම වැඩිපුර කෑම ගන්නවා. වැඩිපුර සීනි අධික කෑම ගන්නවා. ඒකත් ශරීරයට එච්චර හොඳ නැහැ. සමහරු අරක්කු, සිගරට් වගේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න පටන් ගන්නවා. මේවා වලින් తాවකාලික සහනයක් මනසට දැනෙන්න පුළුවන්. හැබැයි දීර්ඝකාලීනව එච්චර හොඳ නැහැ.
විශේෂයෙන්ම සිගරට් අරක්කු වගේ දේවල් වලට ඉක්මනින්ම ඇබ්බැහි වෙනවා. ඒවලින් දීර්ඝකාලීනව ආතතිය වැඩි කරන එක තමයි වෙන්නේ. එතකොට ප්‍රශ්න දෙගුණ වෙලා තවත් ආතතියට පත්වෙන එක තමයි වෙන්නේ. හරි, අද මම කතා කරේ ජීවන රටාව, ජීවන චර්යාව වෙනස් කරගෙන ආතතිය අඩු කරගන්න පුළුවන් ක්‍රම ගැනනේ. ඉදිරි වීඩියෝ වලින් අපි කතා කරමු කොහොමද ආතතිය අඩු කරගන්න පුළුවන් කෙටි ප්‍රායෝගික ක්‍රම මොනවද කියලා. ඊට අමතරව තාක්ෂණික මනෝවිද්‍යාත්මක ක්‍රම මොනවද කියලා ඊළඟ වීඩියෝ වලින් මම පැහැදිලි කරලා දෙන්නම්. ඕගලන්ට තියෙන ගැටලු ප්‍රශ්න පහලින් කමෙන්ට් කරන්න. ඒවලට මම පුළුවන් විදියට chat එකේ උත්තර දෙන්නම්. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් වෙනත් දවසක හම්බ වෙමු.